ඒකනේ වැටකොළු මල් 4ක් අරගෙන ගිය කෙනා පුදන්න කලින් මැරිලා දෙව්ලොව ඉපදුනේ ඒකාත්මික වුණා සෑයත් එක්ක. එයාට ගොනා ඇවිල්ලා අනිනකොට එයාගේ හිත තිබ්බේ ඇඟේ නෙවෙයි සෑයේ. බුදුරජාණන් වහන්සේ ළඟ හිත තිබේ විමානවත්තු කියවන්නකෝ. මා කැලේ යනකොට පැරණි ගරා වැටුණ සෑයක් දැකලා අනේ මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතු සෑයයි. අන්න හිත කියන්නේ දෙතෙන්න. මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතු සෑයයි කියා සිතා වැටකුළු මල් 7ක් රැගෙන ධාතු සෑයට පිදීමට මා යද්දී ගොනෙක් ඇවිල්ලා එන්නා. එතනම මැරුණා දෙව්ලොව. හිත ඒකාත්මික කළා තිබ්බේ. ඔය හිත ඒකාත්මික කරගෙන කරන වන්දනාව බුදුන් වඳින අයගෙන් 100ට ඉතාම සුළු ප්‍රමාණයකට විතරයි කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිත විසිරිලා තියෙන. මිනිසුන්ගේ හිත ගොඩාක් විසිරිලා තියෙන. හිත විසිරුණ මිනිස්සු කරන පින්කම් වලින් ඒ මිනිස්සු දෙව්ලොව ඉපදුනොත් ඉපදෙන්නේ පිරිවර දෙව් පිරිවර ඇතුලේ ඉපදෙන්නේ දිව්‍ය රාජයෙක් වෙන්නේ. විසිරුණ හිතෙන් පින් කරපොමු. ඒකාත්මික කරලා පිනක් කරනකොට එයා තමයි දිව්‍ය විමානයේ ප්‍රධානියා. එයා තවක් කෙනෙක් යටතේ නෙවෙයි. දෙව් පිරිවරේ ඉපදුන ගමන් තමන්ගේ ඩියුටියෙන් බැහැරව යන්න බෑ. අපි කියමු දිව්‍ය රාජ්‍යයේ දොරටුවේ දොරටු පාලකයෙක් වෙලා ඉපදුනේ. දිව්‍ය දොරටු පාලක. ඒ ප්‍රධාන දෙවියාගේ අවසරයක් නැතුව එයාට එතන යන්න බෑ. එතකොට එයාට කැමැති විදියට රුවන්වැලිසෑය වඳින්න බෑ. කැමැති විදියට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බෑ. සක්දෙවිඳුගේ විමානයේ දිව්‍යාංගනාව ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දැකලා නැති. සක්දෙවිඳුගේ විමානයේ දිව්‍යාංගනාව ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දැකලා නැති. හේතුව පිරිවරේ ඉපදුනේ. සමහර අයට සීමා ඉක්මවා යන්න බෑ. රුක් දේවතාවෝ වෙලා ඉපදිනවා. එයාගේ සීමාවෙන් එළියට යන්න බෑ. හේතුව මනුස්ස ලෝකයේ පින්කම් කරනකොට ගෞරවය අඩු වෙලා විසුරුන හිතෙන් කරලා. ඉතින් ඒ නිසා අර හිතක් හොඳට තුනුරුවන්ට කෙරෙහි ශක්තිමත් කරන එක ඒකාත්මික කරන එක පුදුම බලවත් දෙයක්. ඉතින් ඒක පුළුවන් නම් මේ කියපු මේ අනුශාසනාව පොඩි දෙයක් නෙවෙයි. මේ අපිට වරදින තැන් පුළුවන් නම් හදාගන්න. ඉතින් පින්වන්තයි නම් අපිට තියෙන්නේ අනිත් අය වට වෙන නිසා. නැත්නම් පූජාවක් ගත්තම හිතන්න ගන්නවා අර මිනිස්සු ඇවිල්ලා වඳිනවා, කතා කරනවා, පිටිපස්සෙන් එනවා, ජීවමානව දැක්කලු, බණ අහනවලු. ඉතින් මම කිව්වා ඉතින් අහන්නනේ කියන්නේ කියලා. අහනවලු. සමහර මිනිස්සු අනේ ඔබ වහන්සේගේ බණට කියනවා වඳින්නත් එපා කියලා, නොවන්දත් බෑ කියලාත් වඳ. අර කියපු බණ කියලා වඳිනවා. මෙහෙමයි ඔයාලට තරහක් නෙවෙයි. අපි ආසයි අර පූජාවත් එක්ක ඒකාත්මික වෙන්න. අපි දක්ෂ නෑ අර ඔක්කොම බැලන්ස් කරගන්න. මම දක්ෂ නෑ. ඔබ දක්ෂයි නම් ඔබ hina වෙවි කතා කර කර ෆොටෝ ගගා සෑය වඳින්න. ඒ පූජාවත් එක්ක රහතන් වහන්සේලා එහෙම හිත ඒකාත්මික කරන්න පුළුවන් නම්